ඔබ සූදානම්ද වචනේ ලබන්න? ඇයි හැමදාමත් මේ මහන්නේ සූදානම්ද කියලා? සූදානමක් නැතිව දෙවියන් වහන්සේගේ වචනය ලබන්නට බෑ. හලෙලූයා. ඔබට කන්න පුළුවන්ද සූදානමක් නැතුව? මම අහන්නේ ඔබේ භෞතික ශරීරයට අවශ්‍ය ආහාර ගැන. කන්න පුළුවන්ද සූදානමක් නැතුව? බෑ. බඩු ගේන්න ඕනේ. ඒවා උයන්න ඕනේ. ඊළඟට ඒක පිඟානකට බෙදා ගන්න ඕනේ. ඔබේ දෑත් සෝදන්න ඕනේ. සමහරු වතුර එකක් ළඟට ගන්නවා. යම් ස්ථානයක කසුන් ගන්න ඕනේ. මේ වගේ යම් කිසි ක්‍රියාදාමයක් තිබෙනවා. ඔබේ මේ ශරීරයට ආහාර ගන්නත් සූදානමක් නැතුව ඔබේ කටට දාගන්න ආහාර ටිකවත් ඔබට ලබන්න බෑ. ජීවිතේ හැම දෙයකටම එක සාර්ථකව ලබා ගන්නට නම් ප්‍රතිඵල අත්දකින්නට නම් මතක තියාගන්න සූදානම හරීම වැදගත්. දෙවියන් වහන්සේගේ වචනේ ලබා ගන්නත් සූදානමක් ඕනේ. ඒ සත්‍ය පුරාම ඔබේ ආඥාව තිබෙන වචනේ උදෙසා. මම කියන්නේ ඉරිදට විතරක් ඇවිල්ලා වචනේ අහන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. ඔබ දවස් පතාම දෙවියන් වහන්සේගේ වචනේ ලබා ගන්න ඕනේ. බයිබලේ මෙනෙහි කරන්න ඕනේ. ඒක තුලින් අපිට ලැබී තිබෙන දවස් පතා මෙනෙහි කිරීමේ පොත යථාර්ථය අපි මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි සභාවක් ලෙස රැස්වන විට එතන විශේෂ ප්‍රකාශිත අභිමුඛත්වයක් තිබෙනවා. එතනදී පවුලක් ලෙස තමයි අපි මේ පෝෂණය ලබන්නේ. එනිසා අපේ ඒ සතිය හැම දවසකම අපේ ආඥාව වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඒ උදෙසා අපි ඇදහිල්ල ප්‍රකාශන කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනට ආපුවහම වෙනත් අවධානයන් වල ඉන්නේ නැතුව වෙනත් කල්පනාවල ඉන්නේ නැතුව ඔබගේ මුළු අවධානය දෙවියන්ගේ වචනයට යොමු කරන්න ඕනේ. ඔබ දන්නවද ඔබට හොඳටම වචනය ලබා ගන්නට ඔබේ මුළු අවධානය ඒකට යොමු කරන්නට නම් හොඳම දේ දේශකයා දෙස ඔබගේ ඇස් යොමු කරන එක. ඔබට සටහන් ගන්නත් ඕනේ. ඒ අතර ඔබේ දෙනෙත් දෙවියන්ගේ වචනේ කතා කරන මිනිසයා කෙරෙහි තබා ගන්න. එයින් වමටවත් දකුණටවත් දෙන්න එපා. හලෙලූයා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් ඔවුන්ව මුදා හරිනවා කියලා. සුවය කියද්දි ශාරීරික සුවය පමණක් නෙවෙයි. මානසිකවත් සුවය අවශ්‍යයි. ගොඩක් මිනිසයන් ලෙඩ වෙලා ඉන්නේ මානසික වැටීම් කරන කොටගෙන. සමහර ප්‍රශ්නවලට හේතුව අසමාදානයට හේතුව ශාරීරික ලෙඩ දුක් වලට හේතුව ජීවිතයේ අසාර්ථකත්වයට හේතුව ප්‍රීතියක් නැත්තේ මනස ලෙඩ වෙලා. දේව වචනය කියන්නේ උන්වහන්සේගේ වචනය එවා අපිව සුව කරන බවයි.
ඔබ අවධානයෙන් වචනයට යොමු විය යුත්තේ මේ නිසයි. ඔබ දන්නවද අපි වචනය ලබාගෙන අපි මනසින් ඒ වචනයත් එක්ක ජීවිතේ නිවැරදි වෙනකොට ඒ වචනේ අපිට ආලෝකය ගේනවා. ඔබගේ මේ ඇතුළාන්තයේ ඉන්න පුද්ගලයාව දකින්න. මානසික වැටීම ශාරීරික පැත්තටත් මානසික වැටීම ආත්මික පැත්තටත් දෙපැත්තටම බලපානවා. මම මේ දවස්වල බදාදා උගන්වමින් යන්නේ මේ ගැන. සහභාගී වෙච්ච අය දන්නවා. ඔබේ ප්‍රාණයේ ශේෂ්ත්‍රය මොනතරම් වැදගත්ද කියන එක. හලෙලූයා. දෙවියන්ගේ වචනේ තමයි ඒ ඇතුළාන්ත මනුෂ්‍යයා ලබන ආහාරය. ආමේන්. අලුත්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇතුළාන්ත මනුෂ්‍යයා කියද්දි තව බාහිර පුද්ගලයෙකුත් ඉන්නවද කියලා. ඔව්. එක පුද්ගලයා ඉන්නේ. ඔහු තමයි ඔබේ ශරීරය තුල ජීවත් වන ආත්මය. ආත්මය තමයි සැබෑ වූ පුද්ගලයා. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. දෙවියන් වහන්සේට ඕනේ මේ වචනය තුල නිවැරදි අවබෝධයෙන් ඔය කියන යථාර්ථය මතට අපිව ගේන්න. ඔය කියන යථාර්ථය මතට එනකන් පුද්ගලයෝ දෙන්නෙක් මේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙනවා. මේක අහගන්න හොඳින්. අපි මේ පුද්ගලයන් දෙදෙනා නම් කරනවා ආත්මික මනුෂ්‍යයා සහ ජම්මික මනුෂ්‍යයා කියලා. ජම්මික මනුෂ්‍යයා නිර්මාණය වෙලා තිබෙන්නේ පංචේන්ද්‍රියන්ගෙන් තමන්ට දෙන තොරතුරු පදනම් කරගෙන. ආත්මික මනුෂ්‍යයා නිර්මාණය කර තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙන සත්‍යතාවයන් පදනම් කරගෙන. දෙවියන් වහන්සේට ඕනේ ඔබ තුල පුද්ගලයෝ මේ දෙන්නම වාසය කරන එක නෙවෙයි. මේ පුද්ගලයෝ දෙන්නම ඔබේ ජීවිතෙන් ක්‍රියාත්මක වන එක නෙමෙයි දෙවියන් වහන්සේට ඕනේ. දෙවියන් වහන්සේට ඕනේ අභ්‍යන්තරේනුත් බාහිරේනුත් එක ආත්මික මිනිසෙක් පමණක් වාසය කිරීමයි. එතන්ට එන්ටනම් මේ වචනේ තුලින් ඔබේ ප්‍රාණයේ ශේෂ්ත්‍රය නැත්නම් ඔබේ සිත අලුත් වෙන්නම ඕනේ. නව උත්පාදනය වූ මිනිසයා උදෙසා දෙවියන් වහන්සේ කියා තිබෙන ඒ නිවැරදි ප්‍රතිඵල කෙනෙකුට තමන්ගේ ජීවිතේ භුක්ති විඳින්න නම් මේ කියන ස්ථානෙට උන්ෙන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේම ඉක්මනින් දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් වන දෙයක්ුත් නෙවෙයි. ඒ ස්ථානෙට එන්න ඔබ කළ යුතු එකම දේ ඔබ දැනගන්න මේ වචනයට ඔබගේ මුළු හදවතින්ම ප්‍රතිචාර දක්වන එකයි. ඒ වචනේ බවට ඔබ පත් වෙන එකයි. හාලෙලූයා. එකපාර හැම දෙයක් ගැනම කල්පනා කරන්න ගියොත් කවදාවත් ඔබට එතෙන් එන්න බෑ. හැබැයි ඔබ අද දවසේ එක දෙයක් හරියට තීරණය කරලා එතනට එන්න තීරණය කරමින් ඒ උදෙසා වැඩ කළොත් ඔබට ඊළඟ දවසේ තවත් ස්ථානයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න පුළුවන්. කොහොම නමුත් කොයි ආකාරයට නමුත් අපි හැම කෙනෙක්ම මේ කියන තැනට එන්න ඕනේ. හලෙලූයා. හලෙලූයා. ඔබ දන්නවා ගොඩාක් අය නිරෝගීව නැත්නම් ශක්තිමත්ව ඉන්න හොඳ මානසිකත්වයක ඉන්න
එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක වෙන්න හොඳ ආහාර පාන ගන්නවා. මේ සමහර මිනිසුන් කරන දේවල් මම ඔබට කියන්නේ. හොඳ බෙහෙත්, විටමින් වර්ග ගන්නවා. ව්‍යායාම කරනවා. සමහරු හිතනවා ඒක තියෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබපුවාම කියලා. ඒ නිසා හොඳ අධ්‍යාපනයක ඔවුන් යෙදෙනවා. ඔවුන් හිතනවා හොඳ ලස්සන ගෙයක්, හොඳ පරිසරයක්, හොඳ වටපිටාවක් නිර්මාණය වුණොත් ඔවුන් හිතනවා මේ ස්ථානෙට අපිට එන්න පුළුවන් කියලා. නිසා ගොඩක් අය ඒ විදිහට කටයුතු කරනවා. හොඳ යාන වාහන ගන්නවා. සමහරු හිතනවා හොඳ විවාහයක් කරගත්තොත් ඒ කියන තැනට එන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මිනිසුන් කරනවා. සමහරු පිටරට යනවා. දැන් මේ එකක්වත් නරක නෑ. මේ හැමදේම බයිබලයට එකඟයි. මොකද බයිබලයේ කියන්නේ අපි ආත්මයෙන් සඵල වෙන්නාක් මෙන් සියලු දේ තුලින් සඵල වීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියලා. සඵල වීම විතරක් නෙමේ නිරෝගීව ජීවත් වීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියලා 3 වෙනි යොහන් 2 වෙනි පදේ කියනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් මං කිව්වේ අතුලාන්ත මනුෂ්‍යයට අවශ්‍ය දේ නොදී නිරන්තරව අතුලාන්ත මනුෂ්‍යව ශක්තිමත් කර නොගෙන ඒ වෙනුවෙන් කළ යුතු දේට මූලිකව තමන්ගේ අවධානය යොමු කරන්නේ නැතුව මං ඔය කිව්ව මොන දේ කළත් ජීවිතේ පළක් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකින් දෙවියන් වහන්සේ ඔබ තුල සැලසුම් කළ ඒල්යන් වෙතට කාටවත් එන්න බෑ. නැවත කියන ඒවා නරක නෙවෙයි. හොඳයි, ඒ උත්සාහයන් හොඳයි. ඒ ටාකට්ස් හොඳයි. ඒ වෙනුවෙන් වැඩ කරන එක හොඳයි. ඔබේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. ඒ කිව්ව හැම දෙයක්ම හොඳයි. හැබැයි මේ හැම දෙයක්ම අපේ ඉලක්කය වෙන්න ඕනේ අතුලාන්ත මනුෂ්‍යයත් එක්ක. ඔහු දුර්වල නම් අපි දන්නවා ශාරීරිකව කෙනෙක් දුර්වල වෙනකොට ඒක මුළු ශරීරයටම බලපානවා. පෙනීමට බලපානවා. කන් ඇස්සීමට බලපානවා. ඒ වගේම තමන්ගේ මුළු ශරීරයට මේක බලපෑම් කරනවා. මේ වගේම තමයි අතුලාන්ත මනුෂ්‍යයත්. ඔහු දුර්වල වුණොත් ඒක ඔබේ බාහිරයට බලපානවමයි. අතුලාන්ත මනුෂ්‍යයා ශක්තිමත්ව නිරෝගීව ඉන්නවා නම් ඒක බාහිරයට බලපෑම් කරනවා. ඉතින් මේක හොඳින් ඔබ තේරුම් ගන්න එක හරීම වැදගත්. එනිසා මේ කිසිම දෙයක මම අර හොඳයි කියලා කියපු කිසිම දෙයක ඔබගේ ජීවිතේවත් ඔබගේ සැනසීමවත් ඔබගේ නිරෝගීකමවත් ඔබගේ සාර්ථකත්වයවත් රැඳිලා නැහැ. එවයින් යම් කිසි මට්ටමක් ලබන්න පුළුවන්. හැබැයි දේව වචනේ කියන්නේ පූර්ණත්වය කවදාවත් කාටවත් ඒ කිසිම දෙයකින් ලබා ගන්නට පුළුවන් වෙලා නැහැ. ඔබ ජීවත් වෙන පරිසරයේ ඔබට ඕන තරම් මේ ගැන අත්දැකීම් තියෙනවා. ඔබට අදත් කියනවා ජීවිතය කියන්නේ ආත්මිකයි. මේක අමතක කරන්න එපා. ජීවිතය කියන්නේ ආත්මික දෙයක්. මනුෂ්‍යයා කියන්නේ ආත්මික පුද්ගලයෙක්. මේ අරමුණෙන් කවදාවත් පිටතට හැරෙන්න එපා. මේ අරමුණ අමතක කරලා කවදාවත් ජීවත් වෙන්න එපා. මේ අරමුණ ඔබගේ මූලික කේන්ද්‍රස්ථානයේ කොටගෙන
ඔබ කරන හැම දෙයක්ම කරන්න. එවිට ඔබට වරදින්නේ. හලෙලූයා. මම කැමති මේ සම්බන්ධව යම්කිසි චරිත කීපයක් ඔබ වෙතට ගෙන එන්න. ඊට කලින් යමක් මතක් කරන්න ඕනේ. මම මීට සති 3කට විතර උඩදී මම ප්‍රසිද්ධිය මේ ස්ථානයේ කිව්වා යම්කිසි බයිබල් පාඩමක් මම ආරම්භ කරන්නට යනවා. එක කොටස් වශයෙන් යම්කිසි දවසක් කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා කියලා. ඒක නෙමෙයි මම මේ පටන් ගත්තේ. ලබන ඉරිදා පාස්කු ඉරිදා නිසා ඒ ඉරිදා පසු කරලා මේ පාඩම් මාලාව ආරම්භ කරන බලාපොරොත්තුවෙන් අද යම්කිසි පණිවිඩයක් ඔබ වෙතට ගෙන එන්නේ. ඉතින් මම මෙතෙක් කියපු දේ ඔබට නැවත සාරාංශ කරනවා නම් ඔබට පෙන්වුවේ මෙතෙක් වෙලා දෙවියන් වහන්සේගේ වචනයට ඕනෑකමින් ප්‍රතිචාර දැක්වීමේ තියෙන අවශ්‍යතාවය ගැනයි. හේතුව ඔබ ආත්මික ජීවියෙක් නිසා. දෙවියන් වහන්සේ සැලසුම් කළේ ඇතුළාන්ත පුද්ගලයා මූලික කරගෙන ඔහු ඉලක්ක කරගෙන තමයි අපි මේ ජීවිතේ සියලු කාර්යයන් වල නියැලෙන්න අවශ්‍ය. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ තුල තමයි මේ බයිබලයේ කතා කර තිබෙන හැම පොරොන්දුවක්ම කෙනෙක්ගේ ජීවිතේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ ක්‍රමයට සාර්ථක වෙන්න, සඵල වෙන්න මම මේ කතා කළ දේ ඔබගේ ජීවිතේ ඉලක්කය වෙන්න ඕනේ. හලෙලූයා. හලෙලූයා. මම කැමති ඔබව ගෙනියන්ට යෙසායා 38 වෙනි පරිච්ඡේදයේ පළමු පද 5 තුලට පළවෙනි පදේ ඉඳලා අපි බලන්න යනවා. මම ඔබට කතා කරගෙන ආපු යම් දෙයක් ඔප්පු කරන්න තමයි මම මේ චරිත අරගන්නේ. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් වලින්, දක්ෂකම් වලින් වෙහෙසිලා මහන්සි වෙලා හොඳට ඉගෙනගෙන යම් කිසි මට්ටමකට අපිට ළඟා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ සැලසුම් කළ තලයන් වලට එන්න බෑ. දෙවියන් වහන්සේ සැලසුම් කළ තලයන් වලට එන්න තියෙන එකම මාර්ගය ඇතුළාන්ත මනුෂ්‍යයා ඉලක්ක කරගෙන දෙවියන් වහන්සේගේ වචනයට දක්වන ප්‍රතිචාරය විතරයි. අන්න ඒ දෙයයි මම මේ චරිතවලින් ඔබට පෙන්වන්නට යන්නේ. ඔබටත් ගොඩාක් ඔබේම අත්දැකීම් ඇති. ඔබ වටා ඉන්න මිනිසුන්ගෙන් මේ අත්දැකීම් ඔබ ලබලා ඇති. සභාවෙන් ලබලා ඇති. මේක කවදාවත් යටපත් කරන්න එපා. ඔබේ මතකෙන් අයින් කරන්නට සාතන්ට ඉඩ දෙන්න එපා. ඌ කැමති ඔබව ශක්තිමත් වන දේවල් ඔබට ඉස්සරහට ඉදිරියට යන්න පුළුවන් අත්දැකීම් ඔබගේ මතකයෙන් අයින් කරන්න. සමහර අත්දැකීම් තියෙනවා අපි මතකයෙන් අයින් කළ යුතුමයි. මරණීය ඍණාත්මක දේවල්. හැබැයි සමහර දේ තියෙනවා ඒවා අපි ඉදිරියේ නිරන්තරවම තබා ගන්න ඕනේ. ඒක තමයි අපේ දෙවියන් වහන්සේ අපු දෙසා තබපු අරමුණු නිතරම අපිට ඉලක්කගත කරවන්නේ. හලෙලූයා. අපි බලමු මම මේ තුලි යද්දී ඔබට තේරෙයි මම මොකද්ද කියන්නේ කියලා. ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ අනාගත වක්තෘ යෙසායා ඔහු ළඟට ඇවිත් නුඹේ ගෙදර කාරණා බේරා තබන්න. මක්නිසාද නුඹ මැරෙන්නේහිය. තවත් ජීවත් නොවන්නේහිය කියා ස්වාමින් වහන්සේ කියනසේකයි ඔහුට කීවේය. එවිට හෙසකියා තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමින් වහන්සේට යාඥා කරමින් අහෝ ස්වාමින් වහන්සේ මා සැබෑකමනුත් සම්පූර්ණ සිතකනුත්
ඔබ ඉදිරියේ හැසිර ඔබගේ ඇස් සමූහයෙහි හරිව තිබෙන දේ කළ බව සිහි කළ මැනවයි කියා තදින් ඇඬුවේය. එවිට ස්වාමින් වහන්සේගේ වචනය යෙසායා වෙතට පැමිණ කියනුවේ, නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න. නුඹේ පියාවන දාවිද්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මම නුඹේ ආඥාව ඇසිමි. නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු 15ක් එකතු කරන්නෙමි. මේ හෙසකියා කියන්නේ රජ කෙනෙක්. ඊශ්‍රායලේ ධර්මිෂ්ඨ ලෙස රජකම් කරපු රජවරු කීප දෙනා හිටියේ. බහුතරයක් හිටියේ දෙවියන් වහන්සේ ඉදිරියේ නපුරු උදේ කළ අධර්මිෂ්ඨ රජවරු. ඒ ධර්මිෂ්ඨ රජවරුන් අතර හිටපු කෙනෙක් දාවිද්ගේ වංශයෙන් පැවතෙන ඔහුගේ පුත්‍රයෙක් තමයි මේ හෙසකියා කියන්නේ. ඔහු රජෙක්. මම ඉහත කිව්ව හැම දෙයක්ම ඔහුට තිබුණා. හැමදේම තිබුණා. රජ කෙනෙක් කරන්නේ විශේෂ අධ්‍යාපනයක් පුහුණුවක් දීලා. ඔහුට මාලිගා තිබුණා. ඒ කාලයට අනුව හොඳම සුපෝපභෝගී අස්වරත ඔහුට තිබුණා. ඔබ දන්නවා රජ කෙනෙක් කන කෑම, රජවරුන්ට ඉන්න වෛද්‍යවරු, ඔවුන් නිදියන යහන්, ඒ මාලිගාවන් මොන වගේද කියලා ඔබ දන්නවා. මේ ගැන යම්කිසි අවබෝධයක් ඔබට තිබෙනවා. මේ හැම දෙයකින්ම පරිපූර්ණ මිනිසෙක් හෙසකියා කියන්නේ. මුත් බයිබලයේ කියනවා ඔහු රෝගී වුණා. ඔබ දන්නවද? මේ රෝගී වීමත් එක්ක ඔහුට ඒ සුවය ගෙනෙන්න ඒ කිසිම දෙයකට බැරි වුණා. ඒ රජවාසලේ තමයි එවකට ඒ රටේ ඉන්න හොඳම වෛද්‍යවරු ඉන්නේ. ඒ කිසිම වෛද්‍යවරයෙකුට බැරි වුණා ඔහුට නිරෝගීකම ගේන්න. යෙසායා අනාගත වක්තෘ ඇවිත් කිව්වා, ඔබේ ගෙදර කාරණා බේරලා තියන්න. ඒ කිව්වේ ඔගේ වගකීම් යුතුයකම් ටික තාම ඉටු කරලා නැති වගකීම් යුතුයකම් හරියට ඉෂ්ට කරන්න කියන එක. ඊළඟට රජ වෙන්න ඉන්න කෙනාව සූදානම් කරන්න. ඒකට අවශ්‍ය කරන දේවල්, ඒ වගේම ගෙදර තවත් ඔහුට බහර්යාව උපබහර්යාවන් හිටියා. තවත් දරුවෝ හිටියා. ප්‍රශ්නයක් නොවෙන පිණිස හැම දෙයක්ම නිවර්දිව හදන්න. දෙවියන් වහන්සේ කියන ඔබ අනිවාර්යෙන්ම මැරෙන්න යනවා කියලා. ඔහු මොකද්ද කළේ? ඔහු ධර්මිෂ්ඨ රජ කෙනෙක් නමුත් මේ වාතාවරණය ඔහුගේ ජීවිතේ කරා පැමිණෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි ඔහුගේ ફોකස් එක. ඔහුගේ ඉලක්කය දෙවියන් වහන්සේගේ කාරණා වලින් මගහැරිලා තිබුණා. අන්න ඒ නිසා ඒ අන්ධකාරය ලද අවකාශය තමයි ඔහු වෙතට මෙවැනි වාතාවරණයක් ගෙනාවේ. ඔහු මේ දේ තේරුම් ගත්තා. ඔහු දැනගත්තා දෙවියන් වහන්සේගේ මිනිසයා කියපු වචනයත් එක්ක ඔහු අනිවාර්යෙන්ම මැරෙන බව. එනිසා ඔහු මොකද්ද කළේ? බිත්තිය දෙසට හැරිලා ඔහු කලින් ධර්මිෂ්ඨව හිටපු කාලවල් මතක් කරලා ඒ වන විට ඔහුගේ ජීවිතෙන් සිදුව තිබුණු වැරදි මතක් කරලා ඔහු ඇඬුවා කියලා කියන්නේ ඒකයි. බිත්තිය දෙසට හැරුණා කියන්නේ ඒකයි. ඔහු අඬමින් යාඥා කළා. අපි දකිනවා දෙවියන් වහන්සේ ඔහුව සම්පූර්ණ සුව කළා. ඒ විතරක් නෙමේ, අවුරුදු 15ක් නැවත මේ පොළොවේ ජීවත් වෙන්න ආයුෂ දුන්නා. දනස කිව්ව දේ ඔහුගේ පසුතැවීමත් එක්ක, හැරීමත් එක්ක, නිවැරදි වීමත් එක්ක, ඔහුගේ ඉලක්ක වෙතට හරියට තමන්ගේ අවධානය යොමු කරලා වැඩ කරන්නට ගත්තු තීරණත් එක්ක ඒ හැමදේම වෙනස් වුණා. ඔහුට නිරෝගීකම විතරක් නෙමේ,
තවත් අවුරුදු 15ක් ඔහුට එකතු කළා ජීවත් වෙන්න. ඔබට කියන්න ඕන උනේ ඔහු රජ කෙනෙක් වුවත් හැම දෙයක්ම ඔහුට තිබුණත් ඒක දෙකින්වත් බැරි වුණා ඔහුට මේ නිරෝගීකම ගේන්න. බලන්න මේ කතාවත්. දෙවනි ලේකම් 16 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13. දෙවනි ලේකම් 16 12 13. මේ රජ කෙනෙක් ආසාගේ රජකම් කිරීමේ 39 වෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය. ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමින් වහන්සේ නොව වෙදුන් සෙව්වේය. ආසා තමාගේ පියවරුන් සමග සැතපුණේය. ඔහු මැරුණේ තමාගේ රජකම් කිරීමේ 41 වෙනි අවුරුද්දේදී. හලෙලූයා. මේ රජ කෙනෙක්. ඔහුගේ නම ආශා. ඔහු යම් විදිහට ධර්මිෂ්ඨකම් කරපු රජෙක්. අපි මොකද්ද මෙතන දකින්නේ? ඔහුගේ රජකම් කිරීමේ කාලයේදී ඔහුගේ පාදවල රෝගයක් ඇති වුණා. ඒක මොකද්ද කියලා නැහැ. ඔහු මේ රෝගයේදී සෙව්වේ වෙදුන්ව. වෙදුන් සොයන එක පාපයක් නෙවෙයි. දෙවියන්සේගේ ප්‍රඥාව ලද සෙනගක් වුන්. ඒ වගේම වුන් සපේන ඖෂධ දෙවියන්සේගේ මැවිල්ලෙන් දෙන දේවල්. අද තියෙන මාපියාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අද වෛද්‍ය ශාස්ත්‍රයේ බහුතරයක් එක තියෙන මාපියාවක්. මිනිසුන්ව මරණ, මිනිසුන්ව ලෙඩ කරන තත්වයක් අද ලෝකේ තියෙන්නේ. හැමෝම මෙහෙමයි කියන එකත් නෙමෙයි මම මේ කියන්නේ. හැම ඖෂධයක් මෙහෙමයි කියන එකත් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් මේ කියන කාල වකවානුව මේ ඊශ්‍රායෙල් වල වෙන දෙයක්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය එවකට ලෝකයේ තුල බල පැවැත්වුවේ ඊශ්‍රායෙල් සෙනගත් එක්ක. මේ ආසා කියන රජතුමත් යම් සේවයක් දෙවියන් වහන්සේ උදෙසා කළ මිනිසෙක්. මුත් අපි දකින්න ඔහු මරණයටපත් වුණා. හේතුව ඇයි? තමන්ගේ රෝගයේදී තමන් සෙවිය යුතු දෙවියන් වහන්සේව නෙමෙයි. නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා වෙනුවට ඔවුන් වෛද්‍යවරු සොයමින් වෛද්‍යවරු පසුපස යමින් ඔවුන්ව විශ්වාස කළා. මේ හැම කෙනෙකුගේම ජීවිතවල ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඔවුන්ගේ යුද්ධවලදී රජකමට පැමිණීමේදී ඔවුන්ට ආපු නොයෙකුත් සතුරු කරදරවලදී දෙවියන් වහන්සේ ඔවුන්ට උත්තර දුන් ආකාරය ගැන ලොකු අත්දැකීම් තියෙන රජවරු මේ. හැබැයි ඔවුන් ඒ ඔක්කොම අමතක කළා. ඔහු රෝගී වූ වෙලාවේ දෙවියන් වහන්සේ සොයනවා වෙනුවට උන්වහන්සේට ගෞරවයේ නමස්කාරය දෙමින් උන්වහන්සේගේ වචනේ විශ්වාස කරනවා වෙනුවට ඔවුන් වෙදුන් සෙව්වා. අද කාලේ වගේ නෙමෙයි මේ රජවරු එක්ක නිරන්තරව දෙවියන් වහන්සේගේ මිනිසුන් සිටගෙන හිටියා. මිනිසුන් කියද්දී අනාගත වක්තෘවරුන්. මේ කාලය තුල එලියා එලිසා වැනි ඊශ්‍රායෙල් වරු පූජනීයත්වයෙන් සලකන අනාගත වක්තෘවරු හිටපු යුගයක් මේ. ඔවුන්ට යුද්ධයක් එද්දී ඕන ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට ඔවුන් මුලින්ම යොමු වෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිසුන් වෙතට. ඊළඟ ඔවුන්ගෙන් තමයි අහන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා. දෙනසුග උපදෙස් ඔවුන් ලැබුවේ ඒ ආකාරයෙන්. හැබැයි මේ ආසා කියන රජ තමන්ගේ රෝගී වීමේදී ඒ ඔක්කොම අමතක කරලා වෛද්‍යවරු කෙරෙහි විශ්වාසය තැබුවා. මවට කියන්න ඕන උනේ අර කලින් රජතුමා ගැන කිව්වා වගේම හැම දෙයක්ම තිබිලා අර මම පෙර මේ චරිත ගැන කතා කරන්න එන්න කලින් ඔබට කිව්වා වගේ හැම දෙයක්ම සම්පූර්ණව තිබිලත් හැබැයි ඔහු ඒ රෝගයෙන් මැරුණා. ඒ කිසි දෙයකට බැරි වුණා ඔහුව ගලව ගන්න.
හලෙලූයා. අපි තවත් ස්ථානයක් බලන්ට යනවා. උපත්ති 26 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදේ දක්වා. ආබ්‍රහම්ගේ දවස්වලදී ඌ පළවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජ වූ අබිමෙලෙක් වෙතට ගෙරාරට ගියේය. ස්වාමින් වහන්සේ ඔහුට පෙනී මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශෙහි වාසය කරන්න. මේ දේශෙහි විදේශීව සිටින්න. මම නුඹ සමග සිට නුඹට ආශිර්වාද කරන්නෙමි. මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි. මම නුඹේ පිය වූ ආබ්‍රහම්ට දිවුල දිවිරීම ඉෂ්ට කරන්නෙමි. ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයන්ද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ විවස්ථාවද පැවැත්වූ හේයින් නුඹේ වංශය අහසේ තරුමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කර්ණ කොටගෙන පොළවේ සියලු ජාති වූ ආශිර්වාද ලබන්නෝයයි කීසේක. අපි දකිනවා මේ ආබ්‍රහම්ගේ පුත්‍ර වූ ඊසාක් ආබ්‍රහම්ගේ කාලේ ලොකු සාගතයක් ආව ලෝකයට. එයින් පස්සේ බයිබලයේ අපි කියුවා ඒක සඳහන්ව තිබෙනවා. එයින් පස්සේ ආපු දරුණුතම සාගතය තමයි මේ ඊසාක්ගේ දවස්වල ආවේ. මේ කාලේදී හැම කෙනෙක්ම ගියා මිසරයට. ආබ්‍රහම්ගේ කාලෙත් ඒකම වුණා. ආබ්‍රහම් ගොඩාක් වරද්ද ගත්තා. ස්වාමින් වහන්සේගෙන් ਵਿਚාරන්න නැතුව මිසරයට ගිය නිසා. හැබැයි ඊසාක් එහෙම කරගත්තේ නැහැ. දෙවියන් වහන්සේ ඔහුට කතා කළා කියලා කියන්නේ කතා කරපු වචනයි අපි දැක්කේ මේ පද හතරෙම. ඒ කියන්නේ ඔහු දෙවියන් වහන්සේගෙන් විමසුවා කියන එකයි. ඔහුටත් තිබුණ අනිත් මිනිස්සු වගේම මිසරයට යන්න. මොකද මිසරය බොහොම සස්ත්‍රීකව තිබුණා. බොහොම සස්ත්‍රීකව තිබුණා. නමුත් ඊසාක් ඉක්මන් වුණේ නෑ ඒකට. දෙවියන් වහන්සේ ඔහුට කිව්වා ඔබ යන්න එපා. මෙහි නවතින්න. මම ඔබේ පිය වූ ආබ්‍රහම්ට පොරොන්දු ලෙස නුඹව ආශිර්වාද කරනවා. ඔහුට පොරොන්දු ලෙස ඔහුගේ වංශය ආශිර්වාද කරනවා. ඔබ මෙහි නවතින්න. බලන්න 12 සහ 14 පද 12 වෙනි පද ඉඳලා 14 දක්වා. ඊසාක් ඒ දේශෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් 100ක් අස්වැන්න ලැබුවේය. ස්වාමින් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. ඒ මනුෂ්‍යයා පොහොසත් වී ඊතා පොහොසත් වනතුරු වඩාම වර්ධනය උනේය. හලෙලූයා. ඔබට කිව්ව පෙර රජවරු දෙදෙනා හැම දෙයකින්ම සම්පූර්ණයි. නමුත් ඔවුන් දෙදෙනාටම බැරි වුණා ඒ බාහිරව සම්පූර්ණව තිබෙන කිසිම දෙයකින් ඔවුන්ට සුවය ලබා ගන්නට. එසකියා බේරුණා මේ වාතාවරණය තේරුම් අරගෙන යටත් වෙලා පසුතැවිලි වෙලා ආත්මෙන් ප්‍රතිචාර දක්වපු නිසා. හැබැයි ආසා මැරුණා ඒ ටික නොකල කමින්. ඒ කිසි දෙයකට බැරි වුණා උන්ව ගලව ගන්නට. මේ ස්ථානයේ සඳහන්ව තිබෙන රෝගයක් නොවුනත් ඊටත් වඩා භයානක තත්වයක්. අනිවාර්යෙන්ම නියගයක් තුල තමුන්ට ජීවත් වෙන්න මාර්ගයක් නැති වුණොත් හිමිවන්නේ මරණය. හැබැයි ඊසාක් දෙවියන් වහන්සේගෙන් විමසුවා. එතන සඳහන් වෙලා නැහැ ඔහු දෙවියන් වහන්සේගෙන් විමසුවා කියලා. හැබැයි දෙවියන් වහන්සේ උට කතා කළා කියලා කියන්නේ ඔහුගේ අවධානය ඔහු දෙවියන් වහන්සේ වෙතට යොමු කළා. උන්වහන්සේගෙන් විමසීමක් කළා. හලෙලූයා. අපි දකිනවා නියඟයක් තුල කවුද වපුරන්නේ?
නියඟයක් කියන්නේ වර්ෂාව නෑ, වතුර නෑ. නියගයකට මූලික වෙන්නේ වර්ෂාව. වර්ෂාව නෑ දේශයට. වර්ෂාවක් නැති පොළොව මොන වගේද? කවුද මෙවන් බිමක වපුරන්නේ? කෙනෙක් කියන්න පුළුවන් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔහු ලොකු මෝඩයෙක් කියලා. ඉසක් කළ යුතුව තිබිච්ච ප්‍රඥාවන්තම වැඩේ තමයි මිසරට යන එක. නමුත් ඔහු දෙවියන් වහන්සේ කිව් දේ විශ්වාස කළා. දැන් ඔහුට කිව්වා මම මේ දේශයේදී නුඹව ආශිර්වාද කරනවා. ඒ වචනයයි ඔහු ලබා ගත්තේ. භෞතිකව කිසි දෙයක් පේන්නේ නැහැ, වතුරත් නැහැ, මුකුත්ම නැහැ. හැබැයි වචනය ලබාගෙන වචනයට ප්‍රතිචාර දැක්වුවා. මොකද්ද බයිබලයේ කියන්නේ? එක බීජයකට 100ක් ගුණයක අස්වැන්නක්. ඔව් බීජ 1000ක් වැපුරුවා නම් ඒ වගේ 100ක් ගුණයක්. 13 වෙනි පදයේ කියන මේ මිනිස්සයා පොහොසත් වී ඊතා පොහොසත් වනතුරු වඩාම වර්ධනය වුණා. ඒ සීමාවක් කියන්න බෑ, ඒකයි මෙහෙම කියන්නේ. හලෙලූයා. මම තවත් ස්ථානයකට ඔබ ගෙනියන්නම්. යොහන් 21 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා. ඉන්පසු යේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශ වූසේක. උන්වහන්සේ ප්‍රකාශ වුණේ මේ ආකාරයෙන්ය. සීමොන් පේත්‍රස්ද දිදිමුස් නම් තෝමස්ද ගලිලේ කානා නුවර නතානියෙල්ද සෙබතිගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය. සීමොන් පේත්‍රස් මසුන් අල්ලන්ට යමි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමග එමු යයි ඔහුට කීවෝය. ඔහු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය. නමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත. පහන් වන කල්ලි යේසුස් වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස් වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය. එවිට යේසුස් වහන්සේ දරුවනි නුඹලා ළඟ කන්ට්‍යමක් ඇද්දයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තර දෙමින් නැතයි කිවෝය. ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්ට එවිට සම්භවයයි උන්වහන්සේ උන්ට කීසේක. එසේ දැමූ කල මසුන් රාශිය නිසා දැල ඇදගන්ට බැරි විය. හලෙලූයා. අපි දකින්නේ මෙතන පේත්‍රස් ඇතුළු යේසුස් වහන්සේගේ ගෝල කණ්ඩායමක්. යේසුස් වහන්සේගේ මරණයත් එක්ක උන්වහන්සේව තැන්පත් කළා. උන්වහන්සේ නැවත නැගිටිනවා කියලා වුන් ඇහුවත් ඔවුන්ට ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ නිසා වුන් මොකද කළේ? පුරුදු රස්සාවට ගියා. ගිහිල්ලා මුළු රාත්‍රියක් මුළුල්ලේ වෙහෙසුණා. නමුත් ඔවුන්ට කිසිම මත්සේක් හසු වුණේ නැහැ. ඔවුන් පාන්දර ඇවිල්ලා දැල් බේරමින් සුද්ධ කරමින් ඉන්න වෙලාවේ තමයි යේසුස් වහන්සේ ඔවුන් වෙතට එන්නේ. ඇවිල්ලා අහනවා. දරුවනි නුඹලා ළඟ කන්ටයමක් තිබෙනවද? ඔවුන් අඳුරගත්තේ නැහැ යේසුස් වහන්සේ කියලා. ඔවුන් නැගිටිනවා කියලා ඇහුවට විශ්වාසයක් තිබුණේ නැහැ ඔවුන්ට. ඔවුන් කියනවා නැහැ, අපි ළඟ මුකුත්ම නැහැ. උන්වහන්සේ කියනවා ගිහිල්ලා නම් දකුණු පැත්තෙන් දැල හෙලන්ට. දැන් පේත්‍රස් කියන්නේ මීට කලිනුත් මේ ගැන ඔබ එක්ක කතා කරලා තියෙනවා. හොඳ දීවරයෙක්. හොඳ දීවරයෙක්. පේත්‍රස් විතරයි ගෝලයෝ 12 දෙනාගෙන් විවාහ වෙලා හිටියේ. ඒ කාලේ ඊශ්‍රායෙල් වරයෙක් විවාහ වෙන්නේ අවුරුදු 40න්. ඒතර පේත්‍රස්ට අවුරුදු 40ට වැඩි වයස. ඒ කියන්නේ ඔහුගේ රැකියාව ගැන සඳහන් වෙන්නේ ඔහු දීවරයෙක්. අඩුම ගානේ අවුරුදු 20කටවත් වඩා දීවර වෘත්තිය ගැන හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. අද වගේ තාක්ෂණ දියුණුවක් ඒ කාලේ නැහැ. මට මතකයි අපේ නොයල් මාමා අද මේ ස්ථානේ නැහැ. ඔහු දවසක් කියනවා අද නම් පාස්ටර් කෙලින්ම යන්ත්‍ර මගින් බලන්න පුළුවන් යට ඉන්න මාළු කොච්චර ගැඹුරද ඉන්නේ මොනවද ඉන්න මාළු මේ වගේ තාක්ෂණය එච්චරට දියුණුයි. හැබැයි අපි
ඒ කාලේ රස්සාව කරද්දී අත වතුරට දාලා වතුරේ රස්නෙන් තමයි අපි තේරුම් ගත්තේ මෙතන මාළු ඉන්නවද නැද්ද කියන එක කියලා. මම දන්නේ නැහැ ඌ ඒක කොහොමද තේරුම් ගත්තේ කියන එක. හැබැයි ඌ කිව්වා එහෙම තේරුම් අරගෙන තමයි අපි දැල් දාලා මාළු එල්ලුවේ. මේ ඊටත් අවුරුදු දහස් ගානකට කලින්. පේත්‍රස් මොන වගේ දීවරයෙක් වෙන්න ඕනේද? දැන් ඔවුන් යේසුස් වහන්සේව හඳුනාගත්තෙත් නැහැ. දැන් මේ වෙරළේ ඉන්න මිනිස්සෙක් කතා කරලා කියනවා මුළු රැයක්ම වෙහෙසිලා මහන්සි වෙලා එක මාළුවෙක්වත් නැතුව ගොඩබිමට ආපු මේ පේදුරු සහ කණ්ඩායමට නැවත ගිහිල්ලා දකුණු පැත්තෙන් දැල හෙලන්න. ඔබ නම් පේත්‍රස් ඔබ මොනවාද කියන්නේ? ඔබ දීවරයෙක් නම් ඔබ මොකද්ද කරන්නේ මෙහෙම කිව්වොත්? අඩු ගානේ අපි මේ මුළු රැයක්ම වෙහෙසිලා ඔය කියපු තැන්වලත් අපි දැල්ලෙලුවා කියලාවත් අඩු ගානේ කියයි. යේසුස් වහන්සේව හඳුන නොගත් පේත්‍රස් අර වචනේ අහලා ගිහිල්ලා දැල හෙළුවා. අපි දකින උන්ට අසුණු මසුන් රාශිය නිසා දැල ඇදගන්නටත් බැරි වුණා කියලා මෙතන සඳහන්ව තිබෙනවා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරි මම ඔබට මේ හැම කතාවකින්ම පෙන්වන්නේ වචනයට ප්‍රතිචාර දැක්වීමේ තියෙන වැදගත්කම. අතුලාන්ත මනුෂ්‍යයා තුලින් දේවල් සැලකීමේ තියෙන වැදගත්කම. මම තවත් කතාවක් ඔබට පෙන්වන්නම් මේ පණිවිඩය අවසන් කරන්නට කලින්. පළවෙනි රාජ්‍යාවලිය 17 වෙනි පරිච්ඡේදයේ අපි 10 වෙනි පදේ ඉඳලා 16 වෙනි පදේ දක්වා බලන්ට යනවා. එහින් ඔහු පිටත්ව සරෙපත් ගොස් නුවර දොරකඩට පැමිණි කල වැඳපු ස්ත්‍රියක් එහි දර අවුලනවා දැක. අවුලනවා කිව්වොත් ඔව් දර අවුලනවා දැක. ඇට අඬගසා කරුණාකර මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය. ඇය ගෙනෙන්ට යන අතර ඔහු ඇයට අඬගසා කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නයි කීවේය. එවිට ඈ කතා කොට නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වාසේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මගේ පුත්‍රයා විසින් කාලා නැහින පිණිස ඒවා සාදා ගන්නට දර කෑලි දෙකක් අවුලමී කීවාය. එලියා ඈට කතා කොට බය නොවන්න. ගොස් නුඹ කී සැටියට කරන්න. ඒත් පළමු කොටයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න. පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදා ගන්න. මේකත් මම අර පෙර කිව්වා වගේම කතාවක්. මේත් දැඩි නියඟයකට ඉස්රායල්වරු මුහුණ දීලා හිටපු අවස්ථාවක්. අවුරුදු 3මාරක් දේශයට වර්ෂාව නැහැ. සත්තු මැරි මැරි යනවා. මිනිසුන්ටත් ඒ ඉරණමම අත්වෙමින් තිබුණේ. එක වැඳපු ස්ත්‍රියක් හිටියා. ඇට හිටිය එකම පුතයි. කිසිම දෙයක් නැහැ ඉතිරි වෙලා. මුට්ටියක පිටි ටිකකුත් කුලාවේ තෙල් ටිකකුත් තියෙනවා. එච්චරයි මේකේ සඳහන්ව තිබෙන්නේ. දර කෑලි දෙකක් අවුලමින් සිටියා. දර හවුලමින් නෙමේ අවුලමින් සිටියා. පත්තු කරමින් සිටියා මේ රොටිය හදාගන්නට. එක රොටියක් හදාගෙන ඇයත් පුතත් කාලා ඊට පස්සේ ඇය කියනවා ඊට පස්සේ මැරෙන්න නසින්ට. එතනින් එහාට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ අන්තිම කෑම වේලයි යොවුන් කන්ට යන්නේ. එලියා කියනවා මුලින්ම ඔහු වතුර ටිකක් ඉල්ලුවේ. ඇය වතුර ටික ගේන්ට යන අතර කියනවා ඔබ හදන්ට යන රොටියෙන් ඔබ මටත් රොටියක් හදාගෙන එන්න. ඉවලි තමයි යා කියන්නේ මේ එක රොටියක් තමයි අපිට හදන්න තියෙන්නේ. ඒක කාල මාත් මගේ පුතත් නසින පිණිස ඒක හදාගන්නයි මේ දරවුලමින් සිටියේ. එලියා කියන්නේ ඊශ්‍රායල් වරු පූජනීයත්වයෙන් සලකන කෙනෙක්. දෙවියන් වහන්සේට වගේ නමස්කාර කරන්නේ. හැබැයි
එවැනි පූජනීයත්වයක් දෙන මිනිසෙක් එලියා කියන්නේ. ඔහු ඒ එලියාගේ ආත්මය යොහන්ද බෞතිස්ත තුලින් එලියා නැවතත් එන්ට යනවා. අවුරුදු 7 දෙවනි අවුරුදු 3මාරේදී. එච්චර ප්‍රබල මිනිසෙක් දෙවියන් වහන්සේ මරණය නොදකින පිණිස ස්වර්ගයට ඔසවගත්තු මිනිසෙක්. ඉතින් ඔහු දැන් මේ වැන්දපුවගේ මේ කතාව එහෙම අහලත් දැන්කො මේක අහද්දි අපිට මොනවද හිතෙන්නේ? අපිට යමක් තියනවා නම් දීලා යන්න හිතෙන්නේ. මේ බලවත් අනාගත වක්තෘවරයා ඔහු කරපු දේවල් ඔබට පුළුවන් පළවෙනි රාජාවලිය පොත කියවුවොත් බලන්න. ඔහු කියනවා කමක් නෑ. ඒ ඔබ හදන්ට යන එකෙන් ඉස්සෙල්ලා කුඩා රොටියක් මට හදලා ගේන්න. මේ තැනත්තිය එතනින් එහාට මුකුත් කතා කළේ නෑ. ඉස්සෙල්ලා ඔහුට පොඩි රොටියක් හදලා ගෙනින් දුන්නා. මොකක්ද උනේ? ඒ පැකලුන් නෑ මේ දේ කරන්න. ඒ පැකලුනේ නෑ. ඒක කළා. ප්‍රතිඵලය මොකක්ද? නියගය අවසන් වනතුරුම බයිබලයේ කියනවා පහලට ඔබ කියවුවොත් මුට්ටියේ පිටි අඩුනේ නෑ කුලාවේ තෙල් අඩුනේ නෑ කියලා බයිබලයේ කියනවා. ඉතින් මේ වගේ ඕන තරම් උදාහරණ බයිබලෙන් ඔබට ගෙන හැර දක්වන්න පුළුවන්. හලෙලූයා. ඇයි ආසරජ මැරුණේ? ඔහු තමන්ගේ රෝගයේදී දෙවියන් වහන්සේ නොසොයා වෙදුන් සොයපු නිසා. මම නැවතත් කියනවා වෛද්‍යවරු වැරදි නෑ, ප්‍රතිකාර වැරදි නෑ. නමුත් ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කළ යුතු තැන ඒක නොකොට වෛද්‍යවරු විශ්වාස කළා. ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ අද යම් කිසි වාතාවරණයකට තත්වයකට අභියෝගයකට මුහුණ දීලා තියෙනවා නම් ඒ කාරණයත් එක්ක ඔබ කුමක් විශ්වාස කරගෙනද වැඩ කරන්නේ? ඔබේ විශ්වාසයේ කුමක් මතද රැඳිලා තියෙන්නේ? ඔබ කුමක් මතද මේ වෙද්දී යැපිලා සිටින්නේ? ඒක හරිම වැදගත්. සමහර දේවල් අපි ප්‍රායෝගිකව කළ යුතුයි. අපි විශ්වාස කරන්න ඕනේ, කතා කරන්න ඕනේ, වගේම ප්‍රායෝගිකව කළ යුතු දේවල් තියෙනවා. නමුත් වැදගත් ඔබ ප්‍රායෝගිකව කරන දේ දෙවියන් වහන්සේගෙන් විමසලා දැනගත්තු දෙයක්ද? උන්වහන්සේගෙන් විචාරලා කරන දෙයක්ද? හැම මිනිස්සෙක්ම දේශයට ආපු නියඟය තුල මිසරයට යද්දී එක බලවත් නියඟයක්. හැබැයි ඊසාක් දෙවියන් වහන්සේගෙන් විමසුවා. ඒක හරිම වැදගත්. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද දෙවියන් වහන්සේගෙන් විමසන්නේ කියලා. දෙනස්සේ වචනය වෙතට ඔබේ අවධානය යොමු කරන එකත්, ඒ වචනය කියන දේ විශ්වාස කරන එකත්, වචනය තුලින් ඔබ අදහන දෙවියන් වහන්සේ කවුද කියලා දකින එකත්, ඒ වචනයට නිරන්තරව ප්‍රතිචාර දක්වන එකත් තමයි දෙවියන් වහන්සේගෙන් විමසීම. පර්ණගුස්මේ කාලේ මේ වගේ අංග සම්පූර්ණ ලියවිල්ලක් තිබුණේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ මිනිස්යා තුල හිටියේ නැහැ. නව උත්පාදනයක් තිබුණේ නැහැ. ඒ කාලේ දෙවියන් වහන්සේ අනාගත වක්තෘන්ව පත් කරලා තිබුණා. ඔවුන් ළඟට ගිහිල්ලා විමසන්න. දැන් ඊසාක් අනාගත වක්තෘවරයෙක් ළඟට ගියා කියලා බයිබලයේ සඳහනක් නැහැ. දෙවියන් වහන්සේ ඔහුටම කතා කළ බවයි මේ කියන්නේ. අදත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මිනිසුන් තුලින් කතා කරනවා. නමුත් උන්වහන්සේ කතා කරන ප්‍රධාන ලියවිල්ල ශුද්ධ බයිබලයයි. දෙනස්සේ මිනිසුන් කතා කරන දේත් මීට යටයි. එන ඕනම අනාගත වාක්‍යයක් මේ තුලින් ආවොත්, ඕනම එලිදරව්වක් මේ තුලින් ආවොත්, ඕනම දර්ශනයක් මේ වචනෙට එකඟ නොවුනොත් ඒක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි.
එනිසා ඔබ හොඳින් මේ වචනය අවබෝධ කරගත්තොත්, මේ වචනයට හොඳින් ප්‍රතිචාර දැක්වුවොත්, කවදාවත් ඔබට වරදින්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ ඔබ තුලයි. මොකක්ද උන්වහන්සේ ගැන බයිබලයේ කිව්වේ? උන්වහන්සේ ආකල සියලු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්නනවා. පුද්ගලිකවම ඔබට මට මේ පොරොන්දු දුන්නේ. උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර අසන දේ කියා පැමිණෙන්ට යන දේ ප්‍රකාශ කරනසේක. ඒ වගේම උන්වහන්සේ අපිව රැගෙන යනවා කියලා බයිබලයේ කියනවා. අද උන්වහන්සේ ඉන්නේ ඔබ තුලයි. ඔබ මේ උපදෙස් ලබන්ට, මඟ පෙන්වීම් ලබන්ට අනාගත වක්තෘවරු සොයාගෙන යන්න අවශ්‍ය නැහැ. අනාගත වක්තෘ සේවය කියන්නේ ශුද්ධාත්ම වහන්සේගේ පස්සාකාර සේවයේ අනිත් 4 වගේම සමාන සේවයක්. වැදගත් ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ ඔබ තුල සිටීමයි. ඔබ තුල ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් උන්වහන්සේව අපි තුලට යේසුස් වහන්සේ එවන ලද මුළු ප්‍රයෝජනේ ලබන්ට නම් මේ වචනය ගැන අවබෝධයයි ඔබට ඕනේ. එම නැතුව පාස්ටර් ක්‍රිස් ළඟ හිටියත් පළක් වෙන්නේ නැහැ. වචනය ගැන අවබෝධයක් නැතුව, වචනයට ප්‍රතිචාර දක්වන ජීවිතයක් නැතුව ඔබ පාස්ටර් ක්‍රිස් ළඟ හිටියත් සාර්ථක වෙන්නේ නැහැ. හලෙලූයා. දැන් වැදගත් තමන් තුල ඉන්නේ කවුද කියන එක අවබෝධ කරගන්න එකත් දෙවියන් වහන්සේගේ වචනයට ඔබ දක්වන ප්‍රතිචාරයත්. ශුද්ධාත්ම වහන්සේ ඔබටම මඟ පෙන්වයි. ඔබටම කතා කරා. යම් විටක උන්වහන්සේගේ මිනිසෙක් ලවා ඔබට කතා කරන්න මඟ පෙන්වන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේ මත යැපෙන කිතුණුවෙකු කර ගැනීමයි. හලෙලූයා. උන්වහන්සේට ඕනේ අපි උන්වහන්සේ මත යැපෙන මිනිසෙක් වීමයි. එනිසා අපි අපේ කිතුණු ජීවිතය අපි පුරුදු වෙන්න ඕනේ. අපි පුහුණු වෙන්න ඕනේ. පුරුදු නෙමේ පුහුණු වෙන්න ඕනේ. ශුද්ධාත්මයන් වහන්සේගේ දේවල් විමසන එක. හලෙලූයා. බයිබලයේ කියන්නේ රෝම 12:2 බලන්නේ පදේ හොඳින්. රෝම 12:2 මුලින්ම කියනවා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. මේ ලෝකයේ ආකාරය ගැන තමයි මම සමහර දේවල් ඔබට මේ පණිවිඩයෙන් කිව්වේ. ආසරජ මැරුණේ මේ ලෝකයේ ආකාරය නිසා. හෙසකියා මැරෙන්ට ගියේ මේ ලෝකයේ ආකාරය නිසා. ඒ වගේම පේත්‍රස් යේසුස් වහන්සේගේ වචනයට දක්වපු ප්‍රතිචාරය නිසා ගැලවුණා. ඊසාක් ගැලවුණා. අර වැන්දපු ස්ත්‍රිය ගැලවුණා. හැබැයි අපි මේ ලෝකේ ආකාරයට ප්‍රතිචාර දැක්වුවොත් බයිබලයේ කියන්නේ මාංශයට වැපිරීම තුල නෙලාගන්නේ කුණු. මාංශයට වැපිරීමේ අවසානයේ මරණය. ඉතින් මෙතන කියන්නේ ඒ ආකාරයට සමාන නොවි ඊළඟට කියන දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස අනාගත වක්තෘවරයෙක් සොයාගෙන ගෙහින් ඔහුගෙන් විමසන්න කියලා නෙවෙයි කියන්නේ. ඔබේ ජීවිතයේ තියෙන වාතාවරණයට, තත්වයට, අභියෝගයට ඔබ පිළිබඳව දෙවියන් වහන්සේගේ නිවැරදි කැමැත්ත දැනගන්න කරන්න කියන්නේ සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර මිනිසෙක් වෙන්න. ඒක සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන් විතරයි. මේ වචනේ මෙනෙහි කිරීමෙන් ඒ පිළිබඳ ලබන අවබෝධයෙන් තමයි මේ ටික වෙන්නේ. අපි ඔබට ඉගැන්නුවට ඔබ මේ වචනයට එලෙස ප්‍රතිචාරය නොදැක්වුවොත් ඒ ටික ඔබේ ජීවිතේ වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ පාස්ටර් ක්‍රිස් ළඟට ගියත් ඒක වෙන්න යන්නේ නැහැ කියලා. හලෙලූයා. ඉතින් මේ බයිබලයේ තමයි ඔරිජිනල්ම අනාගත වාක්‍යය. දෙවියන් වහන්සේගේ හඬ. දෙනස මීට පිටින්
වෙනත් කිසිම මාර්ගයකින් කිසිම මිනිසෙක් එක්ක තමන්ගේ මැවිල්ල එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මම ඔබට සහතිකව කියනවා. උන්වහන්සේ සම්බන්ධ වෙන එකම මාර්ගය තමන්ගේ වචනේ විතරයි. අද අපි වෙත එන ඕනම අනාගත වාක්‍යයක් එළිදරව්වක් මේ වචනයට එකඟ වෙන්න ඕනේ. එම නොවුනොත් ඒක දෙවියන් වහන්සේගේ පණිවිඩයක් නෙවෙයි. බයිබලයේ කියනවා සියලු අනාගත වාක්‍ය දෙවියන් වහන්සේගෙන්දයි විමසා බලන්න කියලා. කොහොමද එම විමසන්නේ? අපිට එන අනාගත වාක්‍ය දෙවියන් වහන්සේගෙන් ආපු එකක්ද කියන එක බයිබලයේ කියන විමසන්න කියලා. කොහොමද විමසන්නේ? විමසන්න බෑ මේ වචනය ගැන අවබෝධය නැත්නම්. මේ වචනය ගැන නිවැරදි අවබෝධයක් අපිට තියෙද්දි තමයි ඒක දෙවියන් වහන්සේගේ හඬක්ද කියන එක අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ හඬ මේ වචනයට යටත්. හලෙලූයා. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මම අවසන් කරන්නට යනවා. හොඳින් තේරුම් ගන්න ජීවිතය ආත්මිකයි. ජීවිතේ ආත්මිකයි. භෞතික තලයේ දෙවියන් වහන්සේ පවරපු වැඩක් සම්පූර්ණ කරන්නටයි අපි මේ ශරීරය තුල ඉන්නේ. අපි මේ ශරීරය තුල ඉන්නේ දෙවියන් වහන්සේ අපිට පවරපු වැඩක් සම්පූර්ණ කරන්නටයි. ඒක සම්පූර්ණයෙන්ම ආත්මිකයි. ඒ ආත්මික දේට අපි දක්වන ප්‍රතිචාරය තමයි භෞතික ජීවිතේ අපි භුක්ති විඳින්නේ. එනිසා හැම විටම දෙවියන් වහන්සේ ඔබව කැඳවපු සහ ඔබව ජීවත් කරවන මේ අරමුණ ඔබගේ මතකයේ තියාගන්න. ඒ උදෙසා වැඩ කරන්න. ඒ උදෙසා කළ යුතු හැමදේම සම්පූර්ණ කරන්න. හලෙලූයා. මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙන්නේ නැහැ. ඒක ඔබ දන්නවා. මේ ශරීරය තුල අපි ගත කළ ජීවිතේ විතරයි අවසන් වෙන්නේ. ආත්මය කියන්නේ සදාකාලික ජීවියෙක්. අපි මේ පොළොවෙන් වෙන වෙන දවසේ ඒ සදාකාලික ජීවිතයට ඇතුල් වෙනවා. එනිසා මේ ජීවිතේ තුලදීම මේ අවබෝධය ඇතුව අපේ අවධානය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ වෙතට උන්වහන්සේගේ වචනය වෙතට යොමු කරමු. මේ ලෝකෙ කිසිම දෙයකින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට සම්පූර්ණ කරන්නටත් බෑ. ඒ වගේම මේ ලෝකෙ මොන දේ තිබුණත් දෙවියන් වහන්සේ දුන්නු ජීවිතය අපිට භුක්ති විඳින්නටත් බෑ. මේ දෙකටම අපිට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතය පිළිබඳ දැන ගැනීම. ඒ එළිදරව්ව. එනිසා මේ පදේ පටන් ගැනීමම කිව්වේ මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. ඔබ දන්නවා මේ ලෝකෙ මිනිසුන් දුවන අත ඔවුන් ඇයි වෙහෙසෙන්නේ? ඇයි මහන්සි වෙන්නේ? මොකක්ද එහි පරමාර්ථය කියලා. අනේ තත්වයටපත් වෙන්න එපා. මේ ලෝකයේ අච්චුවට වත් කරනු ලබන පුද්ගලයෙක් වෙන්න එපා. ඒකයි මෙතන කියන්නේ. හලෙලූයා. ඉතින් අපි නැගිට සිට යාඥා කරන්නට යනවා. ඔබ නැගිට සිටින අතර මම මේ බයිබල් පද දෙක ඔබට පෙන්වන්නට යනවා. යෙසායා 31:1 ඊශ්‍රායෙල් සුද්ධ තැනන් වහන්සේ දෙස බලන්නේවත් ස්වාමින් වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නා වූ අස්වැයන් කෙරෙහි විශ්වාසය තබන්නා වූ රත බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාස කරන්නා වූ අයවලුන්ට දුක් වේ. නමුත් උන්වහන්සේ ප්‍රඥාවන්තසේක. උන්වහන්සේ කැමති නෑ රත කෙරෙහි සහ අසරුවන් කෙරෙහි අපි තබන විශ්වාසයට. රත කියන්නේ අසරුවන් කියන්නේ බාහු ශක්තිය. රත කියන්නේ ලෝකේ ශක්තිය. අපි ලෝකයෙන් ලබන දේවල්. අධ්‍යාපනය ඇතුළු හැම දෙයක්ම. බාහු ශක්තිය කියන්නේ අපේ කායික
ශක්තිය ගැන. තමන්ට තියෙන හැකියාවන් ගැන. ඒවා අපි ලබන්නේ දෙවියන් වහන්සේගෙන්මයි. හැබැයි උන්වහන්සේ කැමති නෑ අපි ඒ මත යැපෙනවට. මේ පදෙත් බලන්න 30 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. 32 පාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්නටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාස කරන්ටත් මාගේ මුකේ නොවිචාරා මිසරයට යාමට පිටත් වන්නා වූ කැරලිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමින් වහන්සේ කියනසේක. අද වර්තමාන මිසරයේ තමයි මේ ලෝකය. රත සහ සුරුවන් කෙරෙහි තබන විශ්වාසය. දෙනොසේ කෙනවුන්ට දුක් වෙනවා. ආසාට දුක ආවා. හෙසකියා රජට එක පැමිණෙන්ට ගියා. ඔහු අවසාන මොහොතේ තේරුම් ගත්තු නිසායින් මිදුණා. ඊසාක් වෙතට ආවා. ඊසාක් දෙවියන් වහන්සේගෙන් විචාරුවා. ඒ වගේම පේත්‍රස් වෙතට ආවා. ඔහු ස්වාමීන් වහන්සේගේ හඬට ප්‍රතිචාර දැක්වුවා. සුනෙම්මිය වැන්දපු ස්ත්‍රිය වෙතට ආවා. ඇයත් දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ වචනයට ප්‍රතිචාර දැක්වුවා. එනිසා වුන් ගැලවුණා. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. හැකියාවන් මත යැපෙන එක. දක්ෂතා මත යැපෙන එක. මිනිසුන් මත යැපෙන එක. උන්වහන්සේ හඳුන්වන්නේ මිසරය කෙරෙහි තබන විශ්වාසයක් හැටියට. ඒකේ ප්‍රතිඵලය දුක. ඒ තත්ත්වයට ඔබ කවුරුත් පත් වෙන්න එපා. මේ වෙද්‍යෝනකමින් බලන්න ඔබේ ජීවිතයේ දෙසට හැරිලා. ඔබ කුමක් මතද හිටගෙන ඉන්නේ? ඔබේ ජීවිතයම් වාතාවරණයන් තත්ත්වයන් අභියෝග තිබෙන්න පුළුවන්. ඔබ මේ නිසා කවුරුන් දිහාද බලන්නේ? කුමක්ද විශ්වාස කරගෙන වැඩ කරන්නේ? ඊසාක් කෙනෙක් වෙන්න. පේත්‍රස් කෙනෙක් වෙන්න. වැන්දපු ස්ත්‍රිය වගේ වෙන්න. හෙසකියා වගේ නැවත හැරෙන්න. කිසි මිනිසෙකුට අරින්ට බැරි දොරටු දෙවියන් වහන්සේ ඔබට අරින්ට යනවා. කවදාවත් ඔබට ළඟා වෙන්න බැරි වූ මිනිසුන් දෙවියන් වහන්සේ ඔබ වෙතට ගෙනෙයි. බයිබලයේ කියන්නේ බලාපොරොත්තු නැති තැන බලාපොරොත්තු ඇති කරන දෙවියන් වහන්සේ උන්වහන්සේය කියලා. උන්වහන්සේ කිව්වා මට ඇති දේ නැති දේ ඇති කරන්නට පුළුවන්. නොයිස්ස තැනින් රැස් කරන්නට නොඅපුල තැනින් කපන්න පුළුවන්. මේවා ඔබට මට දුන්නු පොරොන්දු ප්‍රකාශන. මේවා දකින්නට නම් අපි උන්වහන්සේ මත උන්වහන්සේගේ වචනය මත යැපෙන්න අවශ්‍යයි. අපගේ විශ්වාසය වචනය කෙරෙහි තබන්න අවශ්‍යයි. අපි යන්නේ මරණ සෙවණ මිටියාවතකින් වෙන්න පුළුවන්. අපේ විශ්වාසයේ වචනය මත නම් කිසි උපද්‍රවයක් වෙන්නේ නැහැ. අපි යන්නේ ජල මැදින් ගිනි මැදින් වෙන්න පුළුවන්. අපේ විශ්වාසයේ දෙවියන් වහන්සේගේ වචනය මත නම් ඒ ජලය අපිව ගිල්වන්නේ නැහැ. ඒ ගින්න අපිව දවන්නේ නැහැ. හලෙලූයා. දෙනසේ තමන්ගේ වචනේ කවදාවත් බොරු කරන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ වචනයට විශ්වාසවන්තයි. හලෙලූයා.